go from this to this with a simple glam makeup. Hi! ගොඩක් වෙලා ගන්න නැතුව let's see how to do a simple makeup. Christmas, New Year එකට වගේ දාගන්න පුළුවන්. eye makeup එක ටිකක් වැඩියෙන් දාලා ලස්සන makeup එකක් කරගන්නේ කොහොමද කියලා. I got a new foundation, a new contour palette. So, let's use them. මම දන්න විදිහට ඔයගලන්ට කියලා දෙන්නම් makeup එක කරගන්නේ කොහොමද කියලා. primer එකක් අනිවාර්යෙන් use කරන්න. මම use කරන්නේ මේ Colourpop එකේ primer එකක්. I've been using this forever. ඊට පස්සේ මගේ foundation එක L'Oreal 300. මට අලුත් brushes ගන්න ඕනේ. බවුව කාලා ඔක්කොම. මම mirror එක දිහා බලාගෙන මේක blend out කරනවා. foundation ගන්නකොට පොඩ්ඩක් අර මෙහෙම ඇද ඇද කරන්නේ නැතුව පොඩ්ඩක් මෙහෙම tap it on your face. එතකොට ඒක හොඳට අර pose එහෙම ඕගලන්ට ගොඩක් තියෙනවා නම් the pose gets filled in. අර නැත්තම් මෙහෙම ඇද්දම නිකන් paint ගාලා වගේ look එකක් එනවා සමහර වෙලාවට සමහර foundations වලට. ඊට පස්සේ I'm using MAC setting powder එක. මගේ shade එක NC43. ඔගලන්ට powder එකක් නැත්තම් powder එක ඕනේ නෑ ඇත්තටම if you have it you can use it නැත්තම් powder එක අනිවාර්ය නෑ. foundation එක හරි concealer සමහර අය foundation නැතුව concealer විතරකුත් පාවිච්චි කරනවා. මූණට foundation දානවා නම් බෙල්ලටත් දාන්න අමතක කරන්න එපා. නැත්තම් it will look really bad පස්සේ. eye makeup එකට මං අලුත් මගේ contour palette එකේ colours උත් පාවිච්චි කරනවා. මං ඉස්සර contour කරේ මෙන්න මේ color එකෙන්. මේ colours වලින්. So you can use eyeshadow palette එකේම colours පාවිච්චි කරන්න පුළුවන් contour වලට. Don't worry about it. තියෙන දේ පාවිච්චි කරන්න. I'm going to use this first. eyeshadow brush එකක් අනිවාර්යෙන් ඕනේ. වෙන brushes වලින් eyeshadow දාන්න බෑ. So get a පොඩි eyeshadow brush. ඒක මම මෙන්න මේ හරියෙන් ගා ගන්නවා. ඉස්සෙල්ලම මැද හරියෙන්. මේ dark shade එක ගා ගන්නවා මේ crease line එකට. මේ වටේට තියෙන මෙහෙම half a moon වගේ තියෙන. එතනට ගා ගන්න ටිකක් a little darker color than the one you applied. මේ වගේ. ඒක හොඳට blend කරන්න ඕනේ. නිකන් මෙහෙම ගාලා තියන්න බෑ. Blend it out well. මේකේ තියෙනවා පොඩි shimmer එකක්. පොඩි goldish shimmer එකක්. I'm going to put that in the inner corner. චූටි brush එකක් තිබ්බා නම් ඊට වඩා ඒක ලේසි but කැමරා එකට පේනවද shimmer එක? චුට්ටක් පේනවනේ. මෙන්න මේ corner එකට අන්න ඒ විදිහට හරියට ඔයගොල්ලෝ දැන් පේන්නේ නැහැ. ආයෙ කරලා ඉවරනාට පස්සේ හරියට පේන්නේ. හරිද? ඊට පස්සේ I have this jet black eyeshadow එකක්. මම පොඩ්ඩක් ඇහැ ස්මෝකි කරනවා because I love smoky eyes. චුට්ටක් අරගෙන ඒක ගන්න මේ line එක ළඟම. චුට්ටයි දැම්මේ. මේ පැත්තේ තාම දැම්මේ නැහැ. So you can see the difference. හරි මේ පැත්තේ දැම්මා. Now it looks nice. හොඳට blend වෙලා තියෙන්නේ. blend කරගන්න හොඳට. Now we'll put the eyeliner. MAC එකේ අර pen එක පාවිච්චි කරන්නේ මම. brush stroke 24 hour liner එක. මේ පැත්තේ eyeliner එක දැම්මා. අනිත් පැත්තේ දාමු. eyeliner එක දාද්දි මෙහෙම අදින්න එපා. මං ඉස්සර මෙහෙම ඇදලා දානවා. ඊට පස්සේ ඇතැරියම වෙන විදියකට තියන්නේ. නිකන් තියෙද්දි චුට්ටක් අල්ලලා eyeliner එක දානවා. I'm not the best with eyeliner. හැබැයි මේක shape අර එක විදියට තියෙනවා. So shape. ආයේ මේ shade එක ගමු. අර eyebrow
පෙන්සිල් එක තියෙන්නේ ඒකේ මේ පැත්තෙන් චුට්ටක් දාගමු කොහොම හරි. මේ බ්‍රෂ් එක නෙමෙයි පාවිච්චි කරන්න ඕනේ. But I'm using this. පල්ලෙහා eyeliner දානකොට මම අඬනවා. කඳුළු වෙනවා. හරි ඊට පස්සේ mascara එක දාමු. I'm using Rimmel London. I love this mascara. You can see the difference, no? ඒකම යටටත් දාමු. යට lashes වලට චුට්ටක්. මේ ගෑවෙන ඒවා දැම්මම පිහදන්න යන්න එපා. ඒක වේලුණාට පස්සේ you can take it off easily. දැන් මම කරොත් ඔක්කොම ස්මජ් වෙනවා. ඔහොම තියන්න. and මගේ මේ eyebrows උත් මම මේකෙන්ම තමයි පොඩ්ඩක් ඇඳගන්නේ. මම එච්චර ෆිල් කරන්න යන්නේ නැහැ. මේකේ ගොඩාක් තියනවා නම් අයින් කරන්න. නැත්තම් ගොඩාක් ගෑවුනාම හරි කැතයි. මෙතනින් පටන් ගන්න එපා. මෙන්න මේ හරියෙන් පටන් ගන්න නිකන් just fill it in. That's what I do. This is not the correct thing to do. Okay. දැන් අපි මූණ contour කරගමු. contour palette එකේ darkest shade එක පාවිච්චි කරනවා මම. මේක on the bone. contour තව දාන්න ඕනේ. මේ නල්ලේ මෙහෙම. මෙහෙම දාන්න ඕනි. කළු පාට එක ගා ගන්න එපා. ඒ පැත්තෙන් ගන්න නැතුව. අනිත් පැත්තෙන් නහය contour කරගන්න. මැද නෙමෙයි දෙපැත්තේ contour කරාම අර නහය ටිකක් දිගට පේනවා. නැත්නම් නහය චොප්පා වෙලා වගේ පේන්නේ. ඊට පස්සේ දා ගන්නවා blush. චුට්ටයි දාන්නේ මේක ගොඩක් පේනවා. very visible. blush එක මං දාන්නේ මෙන්න මේ හරියේ. මේ වියානා එකේ blush එකක්. It's a nice color. මං නහය උඩත් මෙහෙම චුට්ටක් දානවා. I like it. ඊට පස්සේ I have a highlighter from Sephora. highlighter brush එකක් මම ළඟ නැහැ. මම මේකම use කරනවා. put it on the bone here. අර උඩම චුට්ටක් මෙහෙම ගන්න. මෙන්න මේ හරි. Put it on the nose. You can put some over here. මේ brush එක නෙමෙයි පාවිච්චි කරන්න ඕනේ. චූටි brush එකක්. Cupid. lipstick දාමු. මේ තියෙන්නේ මගේ lipstick sticker. I don't know what to use. neutral එකකට යන්න ආසයි. මම smoky eye එකක් කරපු හින්දා I want to go for a very light neutral color. මේ color pop එකේ who run this matte 21B3 කියන shade එක තියෙනවා. ඒක දාලා බලමු. Let's try it. ඒක ටිකක් purplish විදියට ඔයගොල්ලන්ට පේනවා ඇති, but it's not very purplish. I don't have a brown lip liner. ගන්න ඕනේ. මේක දාලා බලමු. This is new. I haven't used it. කෙන්ද දන්නේ. Reddish ne? I don't like it. I don't like it for this look. Let's try this Sephora ke 41 kila color එක. Yeah, no? That's good. I like it. Hari lip liner එකක් තිබ්බනම් this would be better, but I love this. ආ ලස්සනයි. ඒ look එක.
Do I need a lip gloss? lip gloss එකක් ඕනේද නැත්නම් ඔහොම තියමුද? ඕනනම් lip gloss එකක් ගා ගන්න if you want it shiny. මං ආසයි matte තියන්න. හිටපු ගමන් lip gloss ගන්නවා but I like it matte. Okay, so this is the look. Final look එක. හරි. අර mascara එකේ ගෑවිච්ච එක. හරි. දැන් ටිකක් ඔයගලන්ට සුදුවට පේනවා ඇති මාව ගොඩක් සුදුයි වගේ. ඒ මේ lighting හින්දා මගේ same color මගේ neck එකේ color එකම ඔයගලන්ට පේනවා ඇති මූණේ. ඒකෙන් තමයි සුදු වෙන්න ගාලා නැහැ foundation එක. මම ඒක කැමතිත් නැහැ. nice shade. ඒක ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති මුලදී දැක්ක මූණ නෙමෙයි දැන් තියෙන්නේ කියලා. eye makeup එක smoky eye එකක්. It looks nice. I love it. අද makeup එක ලස්සනට ආවා. lip color එකත් ලස්සනයි. I want a brown lip liner for sure. blush එක shimmer එක contour එක ලස්සනට තියෙනවා. contour එක තව මේ පැත්තේ ඔයගලන්ට ටිකක් වැඩියෙන් පේනවා ඇති. with the lighting. I love it. It came out very nicely. Even the lips, I love it. මම මේ combo එක කරලා නෑ කලින්. මේ lipstick එක තිබ්බට. It's very nice. I love it. I don't feel like taking this off. මම වීඩියෝ එකට විතරයි කරේ අපරාධි කියලා හිතනවා. Looks so good. Okay, so කරලා බලන්න. ඔයගොල්ලොත් look එකට ආසයි නම් let me know if you want to see more. I'll see you again with another video. Bye.